ලංකාවේ ගොඩක් ප්‍රදේශ වතුරෙන් යට වෙලා කඳු කරපැති විශාල විදිහට නායෑම් වලට ලක් වෙලා ඒවා ටික ටික අඩු වෙමින් යන වෙලාවක තමයි අපි මේ ඉන්නේ. මේ තියෙන්නේ මීට අවුරුද්දකට කලින් කියපු කතාවක්. මහවේ දැඩි විපතකට ඔබ මුහුණ දීමට නියමිතයි. සමහර විට එය මුහුදු ගොඩ ඇලීමක් වෙන්න පුළුවන්. අති දැවැන්ත නොනවතින වැස්සක් වෙන්න පුළුවන්. 1957 තමයි ලංකාවට ලොකුම ගම් වතුර ආවා කියලා කියන්නේ. මේ එදා ගම්පොළ පාලම වතුරෙන් යට වුණු විදිය. එතකොට මේ තියෙන්නේ අද තත්ත්වය. මේ දෙක අතර ලොකු වෙනසක් නැහැ කියලා පේනව නේද? ඒ කියන්නේ මීට කලින් ලංකාවට ඩිට්ව වගේ ලොකු සුළි කුණාටුවක් ඇවිල්ලා තියෙනවද? අපි ඒ ගැන කතා කරමු ඉස්සරහට. එක වෙලාවක වැස්ස වැඩි වෙනවත් එක්කම ෆෝන් වල සිග්නල් නැති වුණාම තිබ්බ අපහසුතාවය අපිට දැනුණානේ. හැබැයි ඒ කාලේ මේ මොකුත්ම නැතුව කොහොමද මේකට මූණ දුන්නේ? ඒ වගේම අද අපි මූණ දුන්නු ව්‍යසනයයි එදා ලංකාවට ආපු ව්‍යසනයයි අතර තිබ්බ භයානකකම වගේම අමුතු කතා ගොඩක් කියන්න තියෙනවා. බියන් එනං ඉස්සරහට. Grahana by Supuntha. දැන් අපි දන්නවා දෙසැම්බර් මාසය කියන්නේ කොහොමත් ටිකක් සීතල වැහි තියෙන මාසයක්නේ. 59 අවුරුද්දෙත් දෙසැම්බර් මාසයේ වහින සාමාන්‍ය වැස්ස ඇදහැලමින් තිබ්බා. 19 වෙනිදායෙන් පස්සේ කවුරුවත් හිතපු නැති විදිහට අතිවිශාල වැස්සක් එක දිගට වහින්න පටන් ගත්තා. හරියට අපිට වුණා වගේ. දැන් මේ පාර කුණාටුවෙන් මාවිල්ලාරු වේල්ලේ බැම්ම තැන් කීපයකින් බිඳිලා ගියානේ. ඒ කාලෙත් ඉතිහාසයේ පළවෙනි වතාවට පරාක්‍රම සමුද්‍රයේ බැම්ම තැන් දෙකකින් පුපුරලා ගිහිල්ලා තියෙනවා මේ අධික වර්ෂාව දරා ගන්න බැරුව. ඒ වගේම හිතන්න දැන් අපිට YouTube, Facebook තිබ්බා තොරතුරු දැනගන්න, කරදරයක් දැනුම් දෙන්න මේ වගේ දේවල් වලට. හැබැයි ඒ කාලේ තිබුණේ ලෑන්ඩ්ලයින් ටෙලිෆෝනුයි ටෙලිග්‍රාෆ් ක්‍රමයයි විතරයි. ප්‍රශ්නේ තියෙන්නේ මහ ගම් වතුරට ටෙලිෆෝන් කණු ගස් සේරම ගලවන් ගියාට පස්සේ මුළු ලංකාවම ගොළු වුණා වගේ මොහොතක් ආවා කියලා කියනවා. දැන් තව දෙයක් තමයි ඒ කාලේ රේඩාර් තාක්ෂණය තිබ්බෙත් නෑ ලංකාවේ. හරි අනතුරු ඇඟවීමක් තිබ්බේ නැති හින්දා රැට නින්දට ගිය මිනිස්සු උදේ හැරිනකොට වටේ ප්‍රදේශයේම වතුරෙන් යට වෙලා ගෙවල් වල කොටු වුණා කියලා කියනවා. දැන් අපි දැක්ක මේ ටිකේ ගම් වතුරට නායෑම් වලට මුහුණ දුන්නු ජනතාව බේරගන්න රණවිරුව විශාල කැපකිරීමක් කරනවා. හෙලිකොප්ටර් වලින් ගිහිල්ලා බෝට්ටු වලින් ගිහිල්ලා බේරගන්නවා. 1957 මෝටර් බෝට්ටුවත් අධිවේගී බෝට්ටුවත් මේ මොකුත් තිබ්බේ නැහැ. ඒ කාලේ තිබ්බේ හබල්ලොරු පාරු වගේ වාහන. ගම් වතුරට යට වුණු මිනිස්සු උස් තැන් වලට ගස් වලට නැගලා ජීවිතේ බේරගන්න උත්සාහ කරා කියලා කියනවා. එහෙම තැන් වලට එකතු වෙලා හිටපු මිනිස්සුන්ව බේරගන්න ගියේ හෙලිකොප්ටර් වලින්. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කාලේ ඊටාම සීමිත හෙලිකොප්ටර් සංඛ්‍යාවක් තමයි අපේ රටට තිබිලා තියෙන්නේ. ඔන්න දැන් අපිට කතා කරන්න පුළුවන් මේ මොහොතේ කට්ටිය උනන්දුවෙන් කතා කරන විදේශ ආධාර ගැන. බලමු ඒ කාලේ කොහොමද අපිට විදේශ රටවල උදව් ලැබිලා තියෙන්නේ කියලා. ඒ වෙද්දිත් ලංකාවේ පාලනය අපේ අතේ තිබ්බත් බ්‍රිතාන්‍ය එක්ක ලොකු ඇයි හොඳයියක් තිබ්බා. ඒ හින්දාම හෙලිකොප්ටර් අඩුයි කියලා දැනගත්ත ගමන් එංගලන්ත රාජකීය ගුවන් හමුදාව හැස්ටිං වර්ගයේ ගුවන් යාන ඉක්මනින් අපේ රටට එව්වා. ඒ ගුවන් යාන වලින් කෑම, වතුර බෝතල් වගේ දේවල් අවතන් වෙලා හිටපු ජනතාවට බෙදුවා. මේක බලන් හිටපු ඇමරිකාව මොකද කරේ? USS Princeton කියන ගුවන් යාන ප්‍රවාහන නෞකාව අපේ රටට එව්වා. මේක තිබ්බ ගුවන් යාන තමයි ගොඩක් මිනිස්සුන්ව බේරගන්න යොදාගත්තේ. එතකොට අසල්වැසියා මොකද කරේ? මේ පාරත් ලොකු උදව් කරනවා අපි දැක්කා. ඉන්දියාව ඩකෝටා වර්ගයේ ගුවන් යාන අපේ රටට එව්වා. නිකන් නෙවෙයි ඇඳුම්, බෙහෙත්, වියලි සලාක වගේ ආධාරත් එක්ක. ඔය අතරේ තව ලස්සන සිද්ධියක් වෙනවා. හරියට මේ පාර ඉන්දියාවයි පාකිස්තානයයි අපේ රටට උදව් කරන්න එකම අහසේ කැප වුණා වගේ. මේ වෙද්දි ඇමරිකාව එක පැත්තකත් රුසියාව එක පැත්තකත් තමයි හිටියේ. මේකට කිව්වේ සීතල යුද්ධය කියලා. හැබැයි ඒ වෙලාවේ දේශපාලනය ගැන හිතන්නේ නැතුව තමන්ගේ ප්‍රතිවාදියා වෙච්ච ඇමරිකාව ලංකාවට උදව් කරා කියලා නිකන් ඉන්නේ නැතුව රුසියාවත් අපේ රටට ආධාර උපකාර කරා. 1957 ගම් වතුර කොච්චර දරුණුද කිව්වොත් තාමත් අනුරාධපුර වෙළඳ සංකීර්ණය ළඟින් ජයශ්‍රීමා බෝධියට යන මාර්ගයේ දකුණු පැත්තේ තියෙන දුම්රිය දෙපාර්තමේන්තුවේ දෙමහල් ගොඩනැගිල්ල ලකුණු කරලා තියෙනවා වතුරෙන් යට වුණු සීමාව. මොකද මිනිස්සු එච්චර ගම් වතුරක් දැක්ක පළවෙනි වතාව ඒක. හැබැයි මීට වඩා දහස් ගුණයකින් විශාල මාරයක් තමයි 2025 අපි මුහුණ දුන්නු දිට්වා කියන්නේ. ඇයි එහෙම කියන්නේ? මෙන්න හේතුව. 57 ගම් වතුරෙන් මියගිය සංඛ්‍යාව නිල වශයෙන් 171යි. ඒ වුණාට
මිලියනයකට වැඩි ජනතාවකට බලපෑම් ඇති වෙලා තියෙනවා ගම් වතුරෙන්. ඒ වගේම කුඹුරු ලක්ෂ 8කට විතර හානි වෙලා තියෙනවා. දැන් මේ විනාශය බලපුවාම මරණ සංඛ්‍යාව 200කටවත් වැඩි වෙන්න ඕන කියලා තමයි ඒ කාලේ ජනතාව අතර මතය තිබ්බේ. දැන් අපි යමුකෝ දිට්ටවලට වීඩියෝ එක ෂූට් කරන වෙලාවෙ වෙද්දි මරණ සංඛ්‍යාව 600කට වැඩි. මිලියන 1.5ක් වගේ ජනතාවකට බලපෑම් ඇති කරලා තියෙනවා. සිද්ධ වුණු හානිය ඩොලර් මිලියන 500කට වැඩි. මේක තමයි වෙනස. දැන් ඉතිහාසයේ වෙනස් වෙවි 1957 නෙවෙයි ලංකාවට බලපාපු දරුණුම ව්‍යසනය 2025 දිට්ටුවා කියලා. හොඳයි. ඔය විදිහට තමයි අපි ආගිය තොරතුරු කතා කරේ. මතක් කරනවා ග්‍රහණ YouTube channel එකේ ග්‍රාහකයෙක් වෙන්න පුළුවන් ඔයාටත් subscribe කරොත්. එහෙනම් අපි ඉක්මනටම ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.